hello guys. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා අලුත් කෙනෙක් නම් මම රශ්මිනි. මම අද මේ vlog එක කරන්න හිතුවේ මම බෝඩිමේ දවසක් ගත වෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගන්න. හරි ඉතින් මේ තමයි අපේ බෝඩිම. අපි අද ටිකක් වෙලා යනකම් නිදාගත්තා. වෙලා යනකම් කිව්වේ 9:10 විතර වුණා අපි නැගිටිද්දි. හරි ඉතින් නැගිටලා මුලින්ම වෙනද වගේම තේ එකක් හදාගත්තා. තේ එකත් බීලා අපි උයන්න මොනවා හරි ගේන්න තමයි ඔය කඩේ යන්නේ. ඔයාලා දන්නවනේ ඉතින් බෝඩිමක ජීවත් වෙද්දි ගෙදර වගේ නෙමෙයි. ගෙදර වගේ සැපට නෑනේ ඉතින්. හරි ඉතින් අපි දැන් ඔය අපේ කඩේ ළඟමයි තියෙන්නේ. මේ ගේට් එකෙන් එළියට ගියාම චුට්ට දුරක් ගියාම කඩේ තියෙන්නේ අන්න හරි විතර. හරි ඉතින් කඩේට ගිහිල්ලා ඕකගෙන් තමයි අපි කඩේ ගියේ. අපි කියලා මම මේ අදහස් කරන්නේ මායි මගේ යාළුවයි තමයි කඩේ ගියේ. හරි ඉතින් ඔය එන ගමන් තමයි ඉන්නේ. හරි කොහොම හරි ඉතින් කඩේ ගිහින් ඇවිත් අපි කෙලින්ම උයන්න තමයි ගත්තේ. උයන්න කියන්නේ අපි ඔය දැන් උයන්නේ උදේටයි දවල්ටයි දෙකටම එකයි. එහෙම තමයි ඉතින් බෝඩිමේ ඉදී අපි කන්නේ. ඔය විදියට තමයි ඉතින් අපි මොනවද හදාගත්තේ කියලා බලමුකෝ. මම මේ වොයිස් කරන වෙලාවේ අපේ බෝඩිමේ චූඩිය කෙනා සෙල්ලම් කරනවා. ඒකයි වලට චුට්ටක් සද්දයයි ගණන් ගන්න එපා ඉතින්. ඉතින් ඔන්න ඔය කෑම එක තමයි අපි හදාගත්තේ. ඊට පස්සේ අපි තුන්දෙනා කෑවා ඉතින්. ඊට පස්සේ කාලා චුට්ටක් කය ගාගා හිටියා ඔහේ එළියට වෙලා ඉඳගෙන. ඊට පස්සේ චූටි බඩගින්නක් ඇවිත් තමයි අපි ඔය ආයසරයක් කඩේ යන්නේ.
කඩේ ගිහිල්ලා අපි අයිස්ක්‍රීම් ගත්තා. ඊට පස්සේ ඉතින් ඇවිත් අයිස්ක්‍රීම් එකත් කාලා අපිට අසයින්මන්ට් එකක් කරන්න තිබ්බා. හරිද? මේ ඊට පස්සේ මේ මගේ යාළුවා කිව්වා මේ එයා කරන්නම් කියලා අසයින්මන්ට් එක. මේ මං ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මේ මම කොහොම හරි චුට්ටක් එළියට ගියා අක්කත් එක්ක කතා කර කර හිටියා. ඊට පස්සේ මම මේ ඇතුළට එනකොට මෙන්න මෙයා ගේම් ගහනවා. ඊට පස්සේ තමයි මම ওই වීඩියෝ ක්ලිප් එක ගත්තේ. එයා මේ මෙතන ගේම් ගහන අසයින්මන්ට් එක කරනවා කියලා. ඊට පස්සේ ඉතින් මටත් ඒකට ආසිත වුණා. ඊට පස්සේ මමත් එයත් එක්ක ওই ගේම් එක ප්ලේ කරා. ඔය බලන්න මේක හරි ලස්සනයි නේද? මල් වෙලියන්නේ. හරි ඉතින් ගේම් එකත් ප්ලේ කරලා ඉවර වෙලා අපි අසයින්මන්ට් එක කරන්න පටන් ගත්තා. අසයින්මන්ට් එක කිව්වට රිපෝට් එකක් හදන්න තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපි රිපෝට් එක හැදුවා. ඒක හදලා ඉවර වෙනකොට කොහොම හරි ගොඩක් රෑ වුණා. ඉතින් ටිකක් දිග රිපෝට් එකක් නේ. ඊට පස්සේ ඉතින් රෑ වෙනකම් මේක හැදුවා. ඊට පස්සේ ඉතින් වොෂ් එකක් දාලා එහෙම ආයෙම කෑවා රෑට. අර දවල් හදාගත්ත එකම තමයි ඉතින් අය රෑටත් කෑවේ. ඊට පස්සේ ඒකත් කාලා ටික වෙලා ඊට පස්සේ ඒක කාලා අපි තුන්දෙනාට ලොකු අදහසක් ආවා ෆිල්ම් එකක් බලමු කියලා. ඊට පස්සේ කොහොම හරි මේ මගේ යාළුවාගේ ලැප් එකේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි ඒ ෆිල්ම් එකත් බැලුවා. ඔය ෆිල්ම් එකත් අපි බලන කොහොම හරි 5 වෙනි 6 වෙනි පාර විතර ඇති. අපිට කම්මැලි හිතුණාම අපි කරන්නේ ෆිල්ම් බලන එක තමයි. හරි ඉතින් අපි ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඒක ඉවර වෙනකොට කොහොම හරි 12:00ට එකට විතර ඇති. ඊට පස්සේ අපි නිදා ගන්න තමයි ලෑස්ති වුණේ. ඔය නිදා ගන්න කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඔය විදිහට තමයි අපේ බෝඩිම තියෙන්නේ. කොහොම හරි ඊට පස්සේ අපි නිදා ගන්න ලෑස්ති වුණා. මම කිව්වනේ ඉතින් හරි ඉතින් මම මෙතනින් මගේ වීඩියෝ එක ඉවර කරනවා. අවසාන වෙනකම් බැලුව ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරනවා මගේ යාළුවා අර ඉස්සෙල්ලා වීඩියෝ එක කරන්න මට ගොඩාක් උදව් කරේ එයා තමයි. මේ වීඩියෝ එකටත් ඒ විදිහටම ගොඩාක් උදව් කරා. එයාටත් මම මේ වෙලාවේ ස්තුතියි කියනවා මේ වීඩියෝ එකෙන්. මම දන්නවා අනිවාර්යෙන් මෙයා මේ වීඩියෝ එක බලනවා කියලා. හරි ඉතින් මම මෙතනින් එන් කරනවා. ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් ඉන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. බයි බයි.